අද මම මේ පාඩමේ අකුරු දෙකක් එකට කියලා දෙනවා. ඒකට හේතුව තමයි මේකේ අකුරු දෙකටම තියෙන්නේ සිංහලේ එකම ශබ්දය සහ එකම අකුර. ඉංග්‍රීසි භාෂාවේ තියෙන V අකුරයි W අකුරයි දෙකෙන්ම ශබ්ද වෙන්නේ එකම ශබ්දයක්. අකුරු දෙකක් වුණාට සිංහලේ තියෙන්නේ එක අකුරයි එක ශබ්දයයි. ඒක නිසා තමයි මම මේ දෙකම එකට කරන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න VA කිව්වොත් වා වැ විදිහට ශබ්ද වෙනවා. WA කිව්වත් වා වැ විදිහට තමයි ශබ්ද වෙන්නේ. ඒකේ කිසිම වෙනසක් නැහැ. මේ දෙකෙන් කෝක ලිව්වත් ඒකේ අවස්ථාව හැටියට තමයි ලියවෙන්නේ කියන එක මතක තියාගන්න. ඊට පස්සේ VE එහෙම නැත්නම් WE වේ VEE එහෙම නැත්නම් WEE VO නැත්නම් WO WO විදිහට ඒකම VU WU කියලා ලිව්වත් වූ විදිහටමයි ශබ්ද වෙන්නේ. VI WI කිව්වහම V යන්න ශබ්ද වෙන්නේ.